안녕하세요 여러분. 여러분, ඔයාලට මං මගේ කලින් වීඩියෝ එකෙත් කිව්වා මගේ ජීවිතේ පොඩි වෙනසක් වෙනවා. ඒ වෙනස වෙන දවස තමයි අද. ඇත්තටම ඉතින් අද පුදුමා විදියට කියන්නේ පුදුම දවස් කියන්නේ හිතා ගන්න බෑ මට මොකක් කියන්නද කියලා. අද වෙනස් වෙන දවසක් ජීවිතේ. දැන් මෙච්චර දවසක් කොරියාවේ ගෙව්ව එක. අද එයා එනවා. එයා කවුද කියලා මම ඔයාලට පෙන්නන්නම්. දැන් මම මේ යාව එක්කන් යන්න කියලා මේ ලෑස්ති වුණාද උදෙන්ම. පොඩි ඉතින් සැරසිලි ටික යුත් කරා. ඔයාලට ඉතින් මේක දැක්කම හිතා ගන්න පුළුවන් කවුද එන්නේ කියලා. ඉතින් දැන් එයා මං හිතන්නේ ෆ්ලයිට් එකෙන් බැහැලා ඇති. බැහැලා නැහැ. තාම චයිනා වල බැහැලා ඇති. දැන් ආයි කොරියාවට ෆ්ලයිට් එක නගින්න ඇති ලෑස්ති වෙලා. දැන් මම යන්න කියලා හදන්නේ. එහෙනම් අපි යමු එයා එක්කන් එන්න. අදින් පස්සේ ඉතින් වීඩියෝස් වල තව එක්කෙනෙක් එකතු වෙනවා. මං NS කියලා දාලා තියෙන්නේ. එයාගේ නමයි මගේ නමයි දෙකම එකතු කරලා. ඉතින් මෙතනින් පස්සේ එයයි මායි ඉන්නේවා තමයි වැඩි වෙන්නේ වීඩියෝස්. ඉතින් දිගටම බලන්න අපි යන් එයා එක්කන් එන්න. යරවුන් දැන් මම බස් එකේ ඉන්නේ. බස් එකේ ගිහිල්ලා KTX shop එකට යන්නේ. KTX shop එකෙන් දොන්දේ ගෝලට යන KTX එකේ යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. එයා දැන් කෝල් එකක් දුන්නා චයිනා වලින් බැහැලයි කියලා. දැන් ඉතින් චයිනා වලට ඉඳලා කොරියාවට එන ෆ්ලයිට් එකට තමයි නගින්න තියෙන්නේ. ඒක තියෙන්නේ 8යි ගානට වගේ එහෙන්. මෙහෙ එනකොට කොහොමත් 10 වගේ වෙයි කියලා මම හිතනවා. 10 මාර ඒ වගේ ටයිම් එකක් වෙයි කියලා හිතනවා. ඉතින් ඇත්තටම මෙච්චරලා මම කල්පනා කර හිටියේ මොනවා වෙලාද දන්නේ නැහැ. තනියෙන් බය වෙලාද දන්නේ නැහැ. සීතලේ දන්නේ නැහැ. ඒ වගේ හිත ඉතින් කතා කරාම ඉතින් සහනයක් දැනුණා. ඉතින් ලොකු එතකම් මේ වීඩියෝ එක ගන්නෙත් නැතුව හිටියේ කල්පනා කර මොකද කියලා හිත ඉතින් දැන් යන ගමන් ඉන්නේ. බලමු ඉතින් මං යන එන ටික නම් වීඩියෝ එකට ගන්න හිතාගත්තේ නෑ. මොකද වීඩියෝ එකක් දික් වෙනවා. අනික මම මේ රූට් එක ගැන වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. මං ගොඩක් ඒ පැත්තට ගියා ගිය ටිකේ. ඒ නිසා ඒවැ වීඩියෝස් ගොඩක් තියෙන නිසා මුතුවෙන් ආයිත් ඉතින් ඒ පැත්තට යන වීඩියෝ එකක් ගන්නෙ නැහැ. එයාපෝට් එකට ගිහිල්ලා ආයිත් එයාපෝට් එකට යමු. එතන ඉඳලා මම ආයි වීඩියෝ එක ගන්න. එමනම් මාත් එක්කම ඉන්න. බලමු එයාව මම කොහොමද පිළිගන්නේ කියලා. යරබුන් එයාපෝට් එකට ආවා. දැන් 9:55 වෙලාව. මෙහෙ වෙලාවෙන් 10:40ට තමයි ෆ්ලයිට් එක එන්න තියෙන්නේ. ඉතින් බලාගෙන ඉන්නවා දැන් එනකම්. ඔකේ උජ්ජත්තා. එයාට මුද්දේකුත් තරංග ආව සීතල වෙයි කියලා. උනාට තේකු රස්නේ මේ අපේ උසාන් වල ඊට වඩා ටිකක් සීතලයි. ඒකට වැඩිය රස්නේ මේ මට යාට කොහොම වෙයිද දන්නේ නැහැ. එහෙම වුණොත් ඒ ජැකට් එක මං හරි දාගෙන මේක හරි යාට දෙනවා. දෙකෙන් එකක් කොහොමත් එකයි. ඉතින් ඒකම සීතලට අඳිනවා. බලමු ඉතින් මෙතනින් තමයි එළියට එන්නේ. මං එයාගෙන් ඇහුවා මේ එන කට්ටිය කොතනින්ද එන්නේ කියලා. ඉතින් දැන් මෙතනදලා වාඩිලා ඉන්නවා. මට වෙලා නම් තියෙනවා. බලන් ඉන්න තමයි තියෙන්නේ. අපිත් ආවේ මෙතනින් තමයි. ඉතින් ඒ හින්දා මට පොඩ්ඩක් මතකයි යන්තම් මේ මට මතක අර එහා පැත්තේ කෙරවල වගේ. ඒ හින්දා මේ මම කොයිකටත් කියලා ඇහුවා. අහුවාම කොහොම මෙතෙන්ට එන්නේ කියලා. ඉතින් මෙතෙන්ටලා බලන් ඉන්න එනකම් අවුරුදු එකමාරක් නැහැ. අවුරුද්දයි මාස 2කට පස්සේ තමයි අපි මේ හම්බෙන්නේ. ඇත්තටම ඉතින් ඒක ලොකු කාලයක් වගේ දැනුණා. ඇත්තම කියනවා නම් ඒ කියන්නේ හිතුවට වැඩිය හරි අමාරුයි. ඒක long distance relationship එක සෑහෙන්න අමාරු දෙයක්. ඒ කියන්නේ ඒක එයාත් ජොබ් කරා ලංකාවේ. ඒ වුණත් ඒක හරි අමාරුයි. එයා බිසි වුණත් මම බිසි වුණත් ඒ කියන්නේ ඒක කරන්න අමාරු දෙයක්. මම දන්නවා ඉතින් අපේ මෙහි ඇවිල්ලා ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා ඒ වගේ. එයාලටත් ඉතින් මේ වගේ මගේ වයිෆ් එක ගෙන්නගෙන ඉවත් වෙන්න ලැබෙන්න කියලා ඉතින් මම විශ් කරනවා අත්‍තරම හදවතින්ම. බලමු ඉතින් වීඩියෝ එකක් ගන්න ඕනේ එන එක සිකියුරිටි
ලෙඩේ දායිත් දන්නේ නැහැ. කවු යාළුවොත් නැහැ අද ඉතින් වැඩට යනවනේ ඔක්කොම ඉතින් කාටවත් ඉතින් එහෙම මං මෙහෙ ඉතින් නිවාඩුවක් ගන්නවා කියන එක අපිට අර අනිත් අය වගේ නෙමෙයි මේ අපිට අවුරුද්දට නිවාඩු 12යිනේ 15යි හම්බෙන්නේ. ඉතින් ඒ නිවාඩු 15 ලංකාවට යන්න ගොඩක් අය තියන් ඉන්නේ. ඉතින් ඒ වගේ නිවාඩුවක් ගත අයින් කරගෙන දව්වක් ඉල්ලන්න බෑ ඇත්තටම. ඉතින් ඒ නිසා මම කාටවත් කතා කරේ නෑ. තනියෙන්ම ආවා. ට්‍රයිපොඩ් එක අරන් ආවා. බලමු ට්‍රයිපොඩ් එක තියලා යායන වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණොත් ගන්නවා. බැරි වුණොත් ඉතින් එයත් එක්ක ඉඳලා වීඩියෝ එකක් ගන්නම්. excited චින්චා excited excited කියන්නේ නොල්ලිගෝ හෙස්සෝ නොල්ලිගෝ හකෝ ඉස්සයෝ කොහොමද මන්ද ඉතින් හිතා ගන්න බෑ. කොහොම හරි ඉතින් හම්බුනේ එක ලොකු සතුටක්. මේ මොකද හරි අමාරුයි එහෙම ඉන්න එක. ඒ long distance relationship හරියන්නේම නෑ. ආයි නම් හිතාගත්තා මෝ කොහේ ගියත් බෑක් එකේ හරි දායිනවා කියලා. හරි එහෙනම් එයා ආවම ආයි වීඩියෝ එකට එන්නම්. කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම ආයිත් වීඩියෝ එකක් කොහොමත් කරනවා. මම එයාව ගෙන්න ගන්න කරපු දේවල් ටික. මොකද ආයි මගෙන් ගොඩක් මගේ යාළුවෝ දැන් ඇහුවා. ඉතින් එයාලටත් බලා ගන්නත් එක්ක මෙහෙට එන්න ඉන්න අයට දැන ගන්නත් එක්ක ආයි වීඩියෝ එකක් කරනවා. එහෙමනම් එයා ආවට පස්සේ දෙන්නත් එක හම්බෙන්න. යොරබුන් ඔන්න එයා ආවා. දැන් මේ අලුත් සමාජිකයා දැන් ඉතින් ඉස්සරහට මගේ වීඩියෝස් වල දැන් ඉතින් දිගටම ඉන්න මගේ වයිෆ්. මෙයා තමයි නම කියන්නේ. මේ දැන් අපි යන්න හදන්නේ. තව ඉතින් ටැක්සියක් දාගෙන මෙතනින් යන්න තමයි බලාපොරොත්තුව. එහෙමනම් ඉතින් තාම ඉවර නෑ වීඩියෝ එක. තව චුට්ටක් තියෙනවා. අන්තිම වෙනකම් බලන්න. යොරබුන් ඔන්න අපි ආවා ගෙදර. දැන් ඔන්න සිස්සෙල්ලම මෙයාව ගේ ඇතුළට කන් එන්න හදන්නේ. බෑක් එක හොම තියලා යන්න මං ගන්න. බෑක් එක කරලා. ඕකේ. දරාරින්න. Okay. Thank you. Okay, boy. Mega almari yan ba? Oh. අයියෝ මේ කොහොමද වැඩ කරන්නේ? අනේ මන් දන්නේ නෑනේ. මේක වැඩ ගන්න කොහොමද? ගන්න බෑ. ඕකේ. එහෙනම් ඔන්න මේ මෙයාව එක්කගෙන ආවා ගෙදරට. ආයි දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. අලුත් වීඩියෝ එක තමයි මෙයා වයිෆ්ව ගන්න මම කොහොමද
කොරියාවට ඒ වැඩ ටික කරේ කියන එක. ඉතින් මගේ වීඩියෝස් බලන මාව ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටම මාත් එක්කම ඉන්න. ආයිත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්න. දිය වෙලා බිමට ඇලිලා උට්ටා මාස් මිලෝස් එකක්ද? දන්නේ ඇඳි දෙකක් ගේන්නද? ඇඳි තියෙනවා ඒකේ.